අයිබෝවන් ලෑන්ඩ් ක්‍රූෂර් ප්‍රාඩෝ එකක්. මේ ප්‍රාඩෝ එක ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. වාහනේ ආවේ අපි ළඟට වම් පැත්තේ ටයර් එක කවදාවත් අලුතෙන් ටයර් එකක් දාලා පිරිමහන්න බෑ ගෙවනවා කියලා. ඉතින් මේක හදාගන්න තමයි ආවේ. හැබැයි අපි හැම වෙලේම කියනවා මෙකැනිකල් රිපෙයාර්ස් කියලා ඔය වගේ පොඩි හිස්ස රදයක් තියෙන සමහරක් තැන් කොච්චර වර්ක්ෂොප්ස් වලට ගියත් හදාගන්න බැරි අවස්ථා ගැන අපි කියනවනේ. මේක අපිට උදාහරණ සහිතව පෙන්වන්න පුළුවන්. මේ ඇක්සිඩන්ට් රිපෙයාර්ස් හරියට හදන්නේ නැති වුණාම තමයි මේ හිතාගන්න බැරි මෙකැනිකල් රිපෙයාර්ස් කියලා ඔබ ලත වෙන කවදාවත් හදාගන්න බැරි ගැටලු කාරණා පැන නගින්නේ කියන එක අද ඔන්න අපි වාහනයක් එක්කම කතා කරනවා. රොෂාන් මේ වාහනේ ඔන්න චෙසි එක ගලවලා තියෙනවා නේද? දැන් මේක ගැන චෙසි ගැන කතා කරමු රොෂාන්. මේ මොන වගේ මේක ලැඩර් චෙසි එකක්? මේක Toyota Land Cruiser 150 කියන මොඩල් එකේ එකක්. මේක ඇත්තටම ටිකක් හයිය චෙසි එකක්. ඔව්. මේකේ කස්ටමර්ට ප්‍රශ්න තිබුණේ වාහනේ ඇත්තටම ලස්සනයි එළියෙන් ගත්තාම බොඩි එක ෆිට කරාට පස්සේ මේක කිසිම අඩුපාඩුවක් හොයන්න බෑ. මේ පාවිච්චි කරද්දී වම් පැත්ත ටයර් එක පැත්තගේ වෙනවා. ඊට පස්සේ අපි අපේ මේ සිස්ටම් එකෙන් ටච් එකෙන් චෙක් කරලා බැලුවා අපිට දැනගන්න හම්බුණා මේකේ චෙසි එකේ ඇදයක් තියෙනවා කියලා. ඊට පස්සේ කස්ටමර් එදා ගිහිල්ලා ආයෙ වෙන දවසක් අපිට බුකින් එකක් දාගෙන ඇවිල්ලා දැන් මේ බොඩි ෂොප් එකට අපේ TNT එකට මෙකැනිකල් පැත්තෙන් රෙඩි කරන ගමන් චෙසි එක දැන් ලෙඩාව දෙන්න අර පැත්තට. ඒතර මේ වෙනකොට එන්ජින් ට්‍රාන්ස්මිෂන් මේ සස්පෙන්ෂන් ඔක්කොම ගලවලා තියෙන්නේ. අතර මේ අපි ටච් එකෙන් මැන්න එක මේ ගලවගෙන යද්දී නිකන් එහෙම තනින් තන අපිට අහු වෙනවා. ඒ කියන්නේ දැනටම ලෙඩේ අහු වෙලා ඇත්තටම ඉවරයි. දැන් අපිට මෙකැනිකල් රිපෙයාර් එකකට මේක ආවේ. එතකොට මේ මං හිතන්නේ රොෂාන්ගේ පෙරට්ටුව මත තමයි ටච් රිපෝට් එකක් ගත්තේ. නේද? මේ මොකද රොෂාන් කිව්වා මේකට ටච් රිපෝට් එකක් අරගෙන බලමු කියලා. හැබැයි කස්ටමර් එච්චර ලොකු දැනුමක් තිබුණේ නැහැ ටච් රිපෝට් එක ගැන. හැබැයි ටච් රිපෝට් එක ගත්තයින් පස්සේ රොෂාන්ට දැනෙච්ච දේ තමයි කස්ටමර්ට මේ දැන් මේ අර රොෂාන් කිව්වනේ මේක බැලුව බැලමට කිසිම ප්‍රශ්නයක් බොඩි එකේ ප්‍රශ්නයක් තියෙන බවක් අපිට තේරුන්නේ නැහැ කියලා. නමුත් ටච් රිපෝට් එක ගත්තයින් පස්සේ කස්ටමර්ට අර හැම වෙලේම අපි ඒකනේ රිපෝට් එකක බලගතුකම කියන්නේ එයාට ඒක මානසිකව ගැටලුවක් වුණා. මේ රිපෙයාර් එක ඕන්නම් තිබුණානේ මේ පාරිභෝගික මාත්‍රයට මේක මෙහෙමම විකුණන්න නේද? හැබැයි රිපෝට් එකකින් අපි මේ එර එක දුන්නහම මේ වාහන පදින මිනිස්සෙකුට බෑ මේ ඇතුලේ ලෙඩක් තියාගෙන වාහනයක් විකුණන්න. ඒක රොෂානුත් දන්නවා මමත් දන්නවා. අපි මේ සුක්කානම අතට ගන්නේ බොහොම සේෆ් ගමනක් යන්න. ඉතින් වාහනයක අයිතිකරුවෙකුට බෑ ලෙඩක් දැනගෙන විකුණන්න. ඉතින් මේ එතුමා කිව්වා මේක හදන්න ඕනේ කියලා. නැත්තම් මේ වගේ අපිට රිපෙයාර් එක කරන්න වෙන්නේ නැහැ. අපි එතුමටත් ප්‍රශංසා කරනවා මේ වාහනේ මේ විදිහට හදන්න තීරණය කරපු එකට. වාහන ලෙඩක් දැනගත්තාම ඒක වියදම් කරන්නේ නැහැ. සද්ද නැතුව විකුණලා දාන එක තමයි ගොඩක් කරන්නේ. හැබැයි මේ පාරිභෝගිකයා පැහැදිලි කරලා දුන්නාම මේකේ අලුත් වැඩියාව තියෙන්නේ මෙහෙම අපිට ඒක කරන්න පුළුවන් වගකීමක් ගන්න පුළුවන් කියලා කිව්වට පස්සේ මේ අපිට අලුත් වැඩියාව කරන්න කිව්වා. මොකද මේක සාමාන්‍යයෙන් අපි හිතමු නිකන් වාහනයක් චෙක් කරන්න කියලා දැම්මහම ස්ටීරින්ග් රැක් එක හොඳයි, ලෝ ආම් හොඳයි, සස්පෙන්ෂන් සිස්ටම් එක පර්ෆෙක්ට් තියෙනවා. ඒකට ටච් රිපෝට් එකෙන් තමයි අපිට ඇත්තට චෙසි එකේ ඇදයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් උනේ. දැන් ඇත්තටම ගලවගෙන යද්දි මේ මෙතන තමයි ෂොක් අබ්සෝබර් එක හයි වෙන්නේ. ඉතින් මේකත් එක්ක අපාම් ලෝවාම් එද්දි මෙතන සම්බන්ධකම් ටිකක් තියෙනවා. ඒතර මෙතන මේ පේනවා මේ සව් දෙක හරියට සමානව තියෙනවා. ඉතින් මේක ඕවල් කරලා දාලා තියෙනවා. ඒතකොට මේ චෙසි එක මේ පැත්තට තල්ලු වෙලා තියෙන්නේ. ඒක හින්දා තමයි මෙයාට මෙතන ඕවල් මෙතන මේ ඇන තව්ව ලොකු කරලා දාන්න පුළුවන්කම වෙලා තියෙන්නේ. දැන් මේක බැලුව බැලමටත් මෙතන අපිට මේ චෙසි එක මෙතනින් ඇද වෙලා තියෙනවා. මේක මේ පැත්තට මෙහෙම ඇවිල්ලා මෙහෙම පෙරලිලා තියෙන්නේ. ඒක රිපෝට් එක අතර ගත්තට මට හරියටම පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි මේක සෙල්ලම් ජොබ් එකක් නෙමෙයි. මොකද මේ ක්‍රොස් මෙම්බර්ස් ඔක්කොම මේකට හයි වෙලා තියෙන ගලවන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ ට්‍රාන්ස්මිෂන් එකේ මේ මෙම්බර් එක ගලවන්න පුළුවන්. මෙයා හයි වෙලා තියෙන්නේ මෙයා අදින අපිට මෙයා පුල් කරද්දී මේ පොයින්ට් මෙයා අල්ලගෙන ඉන්නේ. ඒකින්ද අපිට ටිකක් අමාරුයි සමහරක් වෙලාවට අදින්න. ඒ වුණාට හරියට කරෙක්ට් කරන්න වෙන පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වුණාට ඒක හදන්න ඕනේ. මොකද මේ නැත්තම් මේ වාහනේ වටිනාකමයි මේකේ තියෙන ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක
සේෆ්ටි පැත්ත හැමදේම නැතුව යනවා මේ වාහන එක රෝදයක් හරියට අන්බැලන්ස් තිබුණා. ඉතින් දන්නේ නැති කෙනෙකුට හිතන්න පුළුවන් මේක කපලා මේක ඇදලා මේක පාසන්න පුළුවන්ද කියලා. ඒ වගේ අනන්ත මම දැකලා තියෙනවා රොෂාන් මේ චෙසි එක. දැන් අර රොෂාන් පෙන්නුවානේ මෙන්න මේ පොයින්ට් එක මේ බලන්න මෙතන තියෙනවා කොටස් දෙකක්. මේ වගේ තැනක් අපිට මේ වගේ බාර් එකක් අපිට රිමූව් කරන්න පුළුවන් තැන් නේද? හැබැයි මේ රොෂාන් කියන මේ තැන මෙන්න මේ බාර් එක අපිට අයින් කරන්න බෑ. හැබැයි කාට හරි හිතෙන්න පුළුවන් මේක කපලා මෙහෙම කෑලි කෑලි වලට කපලා මේක වෙල් කරලා මේ චෙසි එක ආයි හදන්න පුළුවන් කියලා. එහෙම හදනවා ඔබ දැකලත් ඇති. ඉතින් අපි අනන්ත කියලා කියනවා ශරීරයේ කොඳුයට පේලිය වගේ තමයි මේ වාහනේ මේ චෙසි එක. එතකොට මේකේ ගලවන්න තියෙන පුළුවන් තැන් වලින් ගලවන්න පුළුවන් රිපෙයාර් කරන්න. හැබැයි අපි කන්ඩෙම් කරනවා කියන්නේ අන්න ඒ වචනය මතක තියාගන්න. මොකද මෙන්න මේකට මම මේ පුනා කියන්නේ අද වෙනකොට සමාජයේ දවසකට මිනිස්සු 10ක් ජීවිත නැති වෙන්න තරම් මේ ස්ට්‍රක්චර් එක කපලා කොටලා ඇද කරලා වාහන පාරේ සේෆ්ටි නැති වාහන යන නිසා තමයි මේ මෙච්චර අපිට වටිනා ජීවිත දවසකට 10ක් නැති වෙන්නේ. ඉතින් ඕක අපි රොෂාන් අවුරුදු 19ක් කියනවා රටේ නීති වෙනස් වෙන්න ඕනයි කියලා අපි කියනවා. රටේ නීතිය වෙනස් වෙන්න ඕනේ. එකම එක තැනයි මේ අපි වගේ වර්ක්ෂොප් ඉන්ඩස්ට්‍රි එක රෙගියුලේට් වෙන්න ඕනේ. ලෝකයේ වර්ක්ෂොප් ඉන්ඩස්ට්‍රීස් රෙගියුලේට් වෙලා ඉවරයි. හැබැයි අවාසනාවකට අපේ රටේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් නේද රොෂාන්? හැබැයි අපි කරන්නේ මොකද අපි මේ ඉක්විප්මන්ට්ස් වලට මෙච්චර ගාණක් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. මෙච්චර අපි වීඩියෝස් දදා කස්ටමර්ස් අට මේ ටච් රිපෝට් එක ගන්න කස්ටමර්ට මේ වගේ චෙසි එක මෙහෙම වාහනෙන් අයින් කරලා මේ හදන එක පැහැදිලි කරන්නේ අපිට සතුටක් තියෙනවා එක ජීවිතයක් හරි අපේ අතින් බේරෙනවා කියලා. ඉතින් රොෂාන්ට මට මෙච්චර ජවයෙන් වැඩ කරන්න බෑ මේ රට විදියට මේ කාර්යය කරනකොට අපිට එන බාධා අසීමිතයි නේද? ඉතින් අපිට මේ මොන බාධාවක් අපි අපේ රටේ මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක හරි තැනකට රෙගියුලේට් වෙනකන් අපි මේ කාර්යය නවත්තන්නේ නැහැ. අපිට ඒකට ශක්තිය තියෙනවා. ඒක තමයි අපි රටක් විදිහට මේ කරන්න යන දේ. බලන්න අර රොෂාන් කිව්ව දේ මේ තව් තුන මෙන්න හරියට තියෙන තැනක්. මේ බලන්නකො මේ තව් තුනයි රොෂාන් අර පෙන්නපු මෙතන තියෙන තව් තුනයි අතර වෙනස. මම පුනා කියලා තියෙනවා මේ තව් වෙනස් කරනවා කියලා. මට හැබැයි හරියට පෙන්වන්න තැනක් තිබුණේ නෑ මේ තව් වෙනස් කරලා ඇක්සිඩන්ට් රිපෙයාර් කරනවා කියන එකට. එක දෙයක් මම කියනවා මේක කරපු කෙනා මෙන්න මේ සාපෙට ගොදුරු වෙනවාමයි. මේක කරන්න බැරි නැත්තේ නෑ. ඕන කෙනෙකුට තව්වක් වෙනස් කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිතට තට්ටු කරලා බලන්න මේ කරන්නේ ජීවිතات එක්ක සෙල්ලමක් කියන එක තමන්ට නොතේරෙනවා නම් වෘත්තියක් ඉගෙන ගන්න එපා. අපි වෘත්තියක් ඉගෙන ගන්න රොෂාන් ජීවිතයක් බේරන්න නේද? එහෙම නැතුව ඒ වෘත්තිය වැරදි විදිහට පාවිච්චි කරලා ජීවිතයක් විනාශ කරන්න නෙමෙයි. ඒකයි අපි අධ්‍යාපනය ලබන දරුවන් අපේ වෘත්තියට ගන්නෙ. ඉතින් කියනවනේ මහා උජාරුවට අපි හදන්නම් ඕන වාහනයක් කියලා. බැරි නෑ පුළුවන් මේ විදිහට තමයි. ඉතින් එතකොට සතුටක් තියෙනවද උජාරුවට කෑ ගැහුවය කියලා? එහෙම නෙමෙයි. හරියට හදන්න බැරි නම් මේක හදන්න රෙකමෙන්ඩඩ් නැත්තම් කන්ඩේම් කරන්න. RME එකෙන්ම මේ නම්බර එක අයින් කරන්න. එතකොට පාරට සේෆ්ටි නැති වාහනයක් එන්නේ නැහැ. RME එකේ වැඩ කරන අපි සියලුම මහත්මීන්ට කියනවා මේක ගැන මීට වඩා ඔබේ වෘත්තිය හරියට කරන්න අපි බය නැතුවද කියනවා. මොකද දවස ගානේ මේ ඇහෙන මේ ජීවිතවලට වග කියන වාහනයක් සේෆ්ටි වාහනයක් පාරට දාන්න නම් අපි මේ වාහන හදන තැන් ටික මොනිටර් කරන්න ඕනේ නේද රොෂාන්? ඇත්තට මට ඒත් එක තව දෙයක් එකතු කරන්න ඕනේ. අපි අලුතෙන් වාහන ගන්නකොට ඉස්සර වගේ නිකන් තියෙන වාහනේ අරගෙන එන්නේ නැහැ. ඒකට සේෆ්ටි රේටින්ග්ස් බලනවා, මේක টොප් ස්පීඩ් කීයද කියලා බලනවා, මේ මොන හරි ක්‍රෑෂ් ටෙස්ට් ඒව ඔක්කොම හැමදේම බලනවා. ඉතින් හැමදේම
මැනිෆැක්චරර් හදට හරියට හදලා තියෙද්දි අපිට ඒ රෙකමෙන්ඩේෂන් එක අපිට ගන්න පුළුවන් මේ වාහනේ ගියොත් මම සේෆ් කියන එක. හැබැයි රිපෙයාර් එකක් කරපු වාහනයක අපිට ඒක ගන්න බෑ. මොකද සේෆ් රේට් එක 5 ස්ටාර් තිබුණත් වැඩක් නැහැ. මේ මොකක් හරි වෙනසක් කරලා මේ වගේ අමුතු වෙනසක් කරලා හැදුවොත් මේක ගැන මැනිෆැක්චරර් වගේ කියන්නෙත් නැහැ. ඒත් එක අපි ඇත්තටම දැන් හයිවේස් අපි යූස් කරනවා. ඒත් අපි 100 යන වාහන දෙන හැබැයි සමහරක් අවස්ථාවලදී 100ට එහා ඉතින් ඕන තරම් යනවා. මමත් දැකලා තියෙනවා වීඩියෝස් දානවා 160 80 කියලා. ඒ වගේ යද්දී ඉතින් අපි යන වාහනේ හොඳ රෝඩ් වර්ති කන්ඩිෂන් එකේ නැත්නම් අපි දන්නේ නැහැ. සමහරට වෙන කෙනකින් අරගෙන වාහනේ මුළු ඉතිහාසෙම දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද කරුණාකරලා අරගෙන වාහනය චෙක් කරගන්න. චෙක් කරගෙන තමන් මොන මට්ටමේද වාහනේ තියෙනවා කියලා අදහසක් හරි තියෙනවා නම් ඒ වගේ ගිහිලා ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. වංගු ගත්තාම වංගුවේ හැරෙන්නේ නැතුව වෙන්නේ නැහැ. සාමාන්‍ය වාහනයක් නිෂ්පාදකයෙක් හරියමං හරි සන්නාමයක් යටතේ නිෂ්පාදනය කරපු වාහනයක සේෆ්ටි සහ හැන්ඩ්ලින් හැමදේම බලනවා. එහෙම නැති වෙන්නේ නැහැ. ඉතින් ඔබගේ වාහනේත් හරියට මේ දේවල් තියෙනවද කියලා බලන්න අපිට සහයෝගය දෙන්න පුළුවන්. අරගෙන එන්න අපි ළඟට ඕන දෙයක් අපිට අනිවාර්යෙන්ම. මොකද මේ කියන්නෙම මේ රටේ මේ වර්ක්ෂොප් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ඇක්සිඩන්ට් එකක් නම් ඒ ඇක්සිඩන්ට් එක තාක්ෂණය තියෙන ටච් රිපෝට් එකක් දරගෙන මේ ලෙඩේ හරියට දැනගෙන හරියට හදන්න පුළුවන් ජිග් එකක් තියෙන තැනකින් විතරමයි මේ ලොකු ඇක්සිඩන්ට් එකක් හදන්න ඕනේ. ඔබගේ වාහනේ ඉන්ෂුරන්ස් කරන්නේ ෆුල් ඉන්ෂුරන්ස් කරන්නේ ඒකටමයි. කිසිම ඉන්ෂුරන්ස් කම්පැනි එකක් මේ රිපෙයාර් එකට කවදාවත් සැක්‍රිෆයිස් කරන්නේ නැහැ. මොකද ඉන්ෂුරන්ස් වල මොටෝ එක තමයි ජීවිත බේරන එක. ඉතින් ඒක නිසා තියෙන වාහනයක සේෆ්ටි එක තියෙන්න නම් ඔබ ෆුල් ඉන්ෂුරන්ස් තියෙන කෙනෙක් නම් කවදාවත් හැකිලෙන්න එපා ග්ලිට්ස් පාක් එකට එන්න. මොකද අපි පුන පුනා මේක කියන්නේ වගකීමෙන් කියන්නේ මේ රටේ කවුරු හරි ඉන්නවා නම් මේ විදිහට රිපෙයාර් කරන අපිට පෙන්වන්න යට කමෙන්ට් එකක් දාන්න. අපි ඒගොල්ලන්ටත් හිස නමගරු කරනවා. හැබැයි ඔබ මතක තියාගන්න ලොකු ඇක්සිඩන්ට් එකක් නම් මේ ලංකාවේ මුළු ලංකාව පුරාවටම වීදිලා ඉන්න වාහන හිමියෝ ග්ලිට්ස් පාක් එක හොයාගෙන එන්නේ. ඒක නිසා අපි ඉදිරියට කස්ටමර්ස්ත් එක්ක කතා කරමු. මොකද්ද දැනෙන්නේ සේෆ්ටි වාහනයක් එලවනකොට කියන එක. ඉතින් ස්තුතියි අහන් හිටියාට මේ දැනුම ඔබට දෙන්න දීර්ඝ වෙලාවක් ගියාට මේක අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එකක්. ඉතින් මේකට සහයෝගය දෙන්න පුළුවන් තරම් මේක ෂෙයා කරලා මේ දැනුම බෙදා දෙන්න. ස්තුතියි අහන් හිටියාට.